ෂා නිදාගන්න කියාපු දලක් මෙන්න. එයාලා අපිව බලාපොරොත්තු නෑ වගේ. නෑ මං ගිය සුමානේ අපු වෙලාවෙත් මෙතන හැමෝම වැඩ කරා. මොකද්ද මෙතනට වෙලා තියෙන්නේ? මං හිතන්නේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැති. අර බලන්න. එයා බය වෙලා වගේ. මොකකට හරි හොඳටම බය වෙන්නේ නැති. මං හිතන්නේ මෙයාට වෙන්න ඇති මෙතන පිරිසිදු කරන්න බාර දීලා තියෙන්නේ. කලබල වෙන්න එපා. ඔයාට කරදරයක් නෑ. මං හිතන්නේ එයා බය වෙලා තියෙන්නේ අපිට. සමහර විට මගේ මේ කොණ්ඩෙට වෙන්නේ නැති. කරුණාකරලා සංසුන් වෙන්න බලන්න. කියන්න ඔයා කවුද කියලා? මම මොන්රෝ හාපර් ඩොක්ටර් ආමන් සෝලාගේ ප්‍රධාන සහායකයා. ඒ කවුද? මට හරි පුදුම කරදරයක් නේ සිද්ධ වුණේ. ඔයා කැමතිද අපිට ඒ ගැන කියන්න? බෑ. ඒත් ඔබට මේක අනුතුරු අඟවන්නම වෙනවා. ඩොක්ටර් සෝලා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙන්න හේතුවත්, ඕසෝන් ස්තරය අඩු වෙන්න හේතුවත් වනජීවී විනාශය වළක්වන්න පිළිතුරුත් හෙව්වා. පුදුමයි. එයාට මොකද උනේ? ඒක තමයි භයානකම සිද්ධිය. එක පාටම යෝධ සතෙක් මුහුදේ මතුවුණා. උඩ කොටස හරියට මිනිස්සෙක්ගේ වගේ. උල් දත් තියෙන කොරළ පිරුණු කැත මාළු රකුසෙක්. ඌ එක පාරටම ඇවිල්ලා ඩොක්ටර් සෝලව අල්ලගෙන ඇදලා අරන් අයිස් මිදුණු වතුරේ එබුවා. හරි පීඩිට ගෙදර යන්න ඕනලු. සේවකයෝ ටික පණ බේරගෙන දිව්වා. මට හෙල්ලෙන්නවත් බැරි වුණා. ඩොක්ටර් සෝලා ඉන්න විදිය දැක්කම මට අදා ගන්නවත් බැරි වුණා. ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. දැන් ඒ ඔක්කොම හරියයි. ඒ මොකද උනේ? අර ජෙනරේටර් එක ඒක ආයෙත් වැඩ කරන්න පටන් අරන්. කොහෙද ජෙනරේටර් එක තියෙන්නේ? අර එළියේ අතන තියෙන කාමරේ. ඒක නම් හොඳ සැලසුම් කිරීමක්. අර කවුද අර? නවතින්න. කවුද යන්නේ? නෑ මම ඇහුවේ මේ කවුද ඔතන ඉන්නේ? අබෝයි මෙන්න තවත් සතෙක් එනවා. මේ නිකන් කිමිදුම් ඇඳුම් ඇඳගත්ත එක්කෙනෙක් විතරයි. කවුරු වුණත් කිමිදුම් ඇඳුම් අඳින්නේ මොකද මේ කාමරේ ඇතුලේ? මොකද මම මිදෙන හින්දා. මම මේ ඇඳුම නිර්මාණය කර අංශක බිඳුවට වඩා උෂ්ණත්වය අඩු වුණත් කිසිම ප්‍රශ්නයක් නොවෙන්න. දැන් මට කියන්න ඕගොල්ලෝ කවුද කියලා? අපි පෙන්ගුයින් කෙනෙක්ව ආපහු මෙහෙට දාන්න අරගෙන ආවා. ඕගොල්ලෝ ඇතුළටම වෙලා ඉන්න ඕනේ. හරිද? ජෙනරේටර් එක හරියට වැඩ කරේ නැතිඳ පහුගිය ටිකේම හරියම සීතලයි. ඒත් දැන් ඒක වැඩ කරනවලේ. ඒක තමයි මගේ රස්සාව. මම වැඩ කරන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායි. මං හිතන්නේ ඕගොල්ලෝ මං ගැන දන්නේ නැතුව ඇති. මමයි ඕගොල්ලන්ව සීතලෙන් බේරගන්නේ. ඒක හදපු එකට අපි ඔයාලට ගොඩාක් ස්තුති කරනවා. නෑ මට ස්තුති කරන්න ඕනේ නෑ. ඕගොල්ලෝ අඳුරන කෙනෙක්ට කියලා මට මෙහෙම මාරු වීමක් හදලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අපි මේ චූටි පෙන්ගුයින්ව ඒකයි රංචුවට ගෙනියන්න ඕනේ. සත්ව උද්‍යානයෙන් දීපු තොරතුරු වල හැටියට නම් පෙන්ගුයින් රංචුවේ මෙන්න මේ හරිය තමයි ඉන්න ඕනේ. මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී වැඩ හින්දා අහිංසක පෙන්ගුයින්ලා වගේ සතු දුක් විඳිනවා. අයිසුඩු ගොඩනැගිලි හැදෙන එක හරිම නරක වැඩක්. කවුරුත් පිළිගන්නේ නැහැ. මං දැම්මම යනවා ප්ලේන් එක සූදානම් කරන්න. ඔයගොල්ලෝ යන්න ලෑස්ති වෙන්න. එයා කියන විදිහට අපිට ආපහු යන්න බෑ. අපි පෙන්ගුයින්ලා හොයාගෙනම තමයි යන්නේ. කොහොමද පෙන්ගුයින්ලා හොයාගන්නේ? කරන්න තියෙන්නේ කළු කලිසම් ඇඳගෙන ඉන්න කුරුල්ලන්ව හොයාගන්න. ඒගොල්ලෝ. මෙයාලගේ රංචුවය ගැන කිසිම හොඩුවාවක් නැහැ. හොඳ වෙලාවට ඔයා ඔය අඳුර පේන එක අරගෙන ආවේ. එළි වෙන්න තව මාස ගාණක් තියෙනවනේ. කොරලයි කරමලුයි තියෙන මිනිහෙක් වගේ දුවන සතා මොකද කියලා ඔයාලා දන්නවද? ඩැෆ්නි මේ තේරවිලි කියන වෙලාවක් නෙමෙයි. ඈ මට එහෙම දෙයක් පේනවා. ඇත්තමයි. හරි රෙඩි. මේ අර මරල් තියෙන දුෂ්ටියා. දැන් අපි මොකද කරන්නේ? හත්තිලව්වේ තවත් මොකටද මෙතන හිටගෙන ඉන්නේ? කට්ටිය බෙදෙන්න. දැන් දුවන්න. ඒකව අල්ලගන්න ශගී. ඒක කරන්න අමාරුයි.